Hello everyone, අයිබෝවන්. ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Dr. නිලානි Mind and Medicine YouTube channel එකට. අද දවසේ මම කතා කරන්න හිතුවා migraine සම්බන්ධව. migraine එකක් කියන්නේ මොකක්ද? ඔබේ හිසේ එක ප්‍රදේශයක එක තැනක හෙනයක් ගැහුවා වගේ දැඩි වේදනාවක් ඔබට එකවරම ඇති වෙන්නත් පුළුවන්, ක්‍රමයෙන් ඇති වෙන්නත් පුළුවන්. ඒක හරිය අපහසුම වේදනාවක්. මේ වෙනකොට ඔබට migraine තියෙනවා නම් ඔබ ඒ සම්බන්ධව හොඳටම දැනුවත්. ඒ වේදනාව කුමක් වගේද කියලා. එහෙමනම් ඒ මයිග්‍රේන් හැදෙන්න හේතුව ප්‍රධාන වශයෙන් නියුරොලොජිකල් කන්ඩිෂන්. එතකොට මේ නියුරොලොජිකල් කන්ඩිෂන් කියන්නේ අපි සිංහලෙන් ඒ වචනේ කිව්වොත් ඔබේ මොළයේ තිබෙන නාඩි දුර්වලතාවයක් හෝ නාඩිවල තිබෙන අපහසුතාවයක් නිසාවෙන් ඇතිවන යම් ප්‍රෙෂර් එකක් වේදනාවක් මයිග්‍රේන් වලට බලපානවා. මම චයිනීස් මෙඩිසින් වලින් කතා කරන්න යන්නේ නැහැ. මොකද එතකොට චයිනීස් මෙඩිසින් වල මේක ඇත්තටම ජීන් යන් ඉම්බැලන්සස් තමයි මේක කතා කරන්නේ. ඒකේ බොහෝ කාරණා ගැඹුරින්ම තියෙනවා. ඒ පැත්තට මම යන්නේ නැතුව මම බයෝ මෙඩිසින් වලින් ඔයගලන්ට මේක එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට මයිග්‍රේන් එකක් හැදෙන්න ප්‍රධාන වශයෙන් බලපාන හේතු ගණනාවක්. එකක් ඔබට ජානමය වශයෙන් දෙමව්පියන්ගෙන් ඔබේ පරම්පරාවෙන් එන රෝගයක් ඔබට වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබේම වැරදි නිසා ඔබේ ජීවන ලයිෆ්ස්ටයිල් ෆැක්ටර් එකේ තියෙන වැරදි නිසාවෙන් ඔබට ඇති වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට අපි එකිනෙකාට වෙනස් අපේ ශරීරයේ පැවැත්ම සහ ශරීරයේ හැදිලා තියෙන විදිය. ඔබේ ශරීරයේ අධික වියලි බවක් තිබේ නම්, ඒ කියන්නේ ඉන්සයිඩ් ඇන්ඩ් අවුට්සයිඩ්, ඒ කියන්නේ විචලනය, එහෙම නැත්නම් ඒ කියන්නේ ඩිහයිඩ්‍රේෂන්. ඒ වගේ තියෙනවා නම් ඔබට මේ බොහෝ වෙලාවට ඔබ බොහොම සැලකිලිමත් විය යුතුයි. ඉස්සර වගේ නෙවෙයි දැන් ටෙක්නොලොජි එක තියෙනවා. මේ වගේ ප්‍රොෆෙෂන් කෙනෙක් කරන වීඩියෝ එකක් කොච්චර ඔයගොල්ලන් බලනවා ඇති. මයිග්‍රේන් වලින් අපි කොහොමද හැදුනහම ඒකෙන් අපි මිදෙන්නේ, ඒකෙන් අපේ ජීවිතෙන් අපි ඒක ඈඩ් කරලා තියන්නේ කොහොමද කියලා ඔබට ගොඩක් උපදෙස් ගන්න පුළුවන් මේ වෙනකොට. ඉතින් ඇත්තටම ඔබ අධික වශයෙන් ඔබේ ශරීරය වියලී ඇති කෙනෙක් නම් ඔබට නිසි ජලය අවශ්‍යයි ඔබේ ශරීරයට. ඒ කියන්නේ දවසකට අවශ්‍ය ප්‍රමාණයට ඔබ වතුර පානය කළ යුතුයි. ඒ වගේම ඔබේ ආහාර රටාව අපි කියන process food, ඒ කියන්නේ නැවත සකස් කර ගැනීම, කියන්නේ ඉක්මනින් සකස් කරගන්න process food, ඒ කියන්නේ කඩවල වල තියෙන ඒ වගේ ආහාර ගෙනල්ලා ශනික ආහාර නිතර පරිහරණය කිරීමෙන් සහ ෆ්‍රයිඩ් ෆුඩ්, ඒ වගේ කියන්නේ තෙලේ බැදලා ගන්න ඒ වගේ ෆුඩ් වලින් මේ වගේ රෝග කියන්නේ මේ මයිග්‍රේන් කියන රෝගය ඔබට එන්න පුළුවන්. ඒ වගේම කියන්නේ කැෆේන් වර්ග, කියන්නේ චොකලට් කොෆි වගේ දේවල් ඉතාමත් දරුණු විදිහට බලපානවා මේ මයිග්‍රේන් කියන රෝගයට. ඔබට දැනටමත් මයිග්‍රේන් කියලා රෝගය තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් මේ කැෆේන් චොකලට් කියන දේවල් ඔබ ඔබේ ජීවිතයෙන් ඈත් කරලා තියන්න ඕනේ. ඒ වගේම ඔබට සුවනින්දක් අත්‍යවශ්‍යයි. ඔබ අඩුම පැය 7ක්වත් දවසට ඔබ නිදිය ගත යුතුමයි. එහෙම නැති වුණොත් ඔබට මේ මයිග්‍රේන් නිතර හැදෙන එකෙන් ඔබට වැළකී සිටින්න බෑ. ඒ වගේම සුවනින්ද, ඔබේ මානසික සුවය, මානසික සමබරතාවය බොහොම වැදගත්. ඔබ නිතරම ආතතියට පත්වෙන කෙනෙක් නම්, ස්ට්‍රෙස් වලින් ඉන්න කෙනෙක් නම්, ඔබේ රැකියාව හෝ ඔබ ඉගෙන ගැනීම හෝ ඔබේ ජීවන රටාව තුළ ඔබට එදිනදා ජීවිතයේ ඔබට ලැබිලා තියෙන දේවල් එක්ක ඔබ ජීවිතේ ඔබ දුවන්නේ මැෂිමක් වගේ නම් ඔබට අවශ්‍යයි මේව සමබරතාවයකට, බැලන්ස් එකකට ගෙනියන්න. මොකද එතකොට පුළුවන් ඔයාට මේ මයිග්‍රේන් කියන රෝගයේ ටිකක් දුරස් වෙලා ඉන්න. මොකද මේකේ තියෙන්නේ ප්‍රෙෂර් එකක්. ඉන්ටර්නල් අවුට්සයිඩ් යන ප්‍රෙෂර් එකක්. එතකොට ඒකෙන් මිදලා ඉන්න ඔබට බොහොම සුවපහසු වෙනවා. ඔබට හොඳ හොඳ මානසික සමබරතාවය, යහපත් නිින්ද, යහපත් පැවැත්ම, මේ හැම එකක්ම බලපානවා. එතකොට මම කිව්වා එතකොට ඔබට මේ වගේ රෝගයක් හැදුනහම ඔබට නිතර හැදෙනවා නම්, එහෙම නැත්නම් දරා ගන්න බැරි දැඩි වේදනාවක් තියෙනවා නම්, වොමිටිං, ඒ කියන්නේ වමනය කරනවා නම්,
ඒ වගේ දේවල් වලදී ඔබට අනිවාර්යයෙන්ම ඩොක්ටර් කෙනෙක් කන්සල්ට් කළ යුතුමයි. මොකද ඔබ ප්‍රතිකාර ගන්න ඕනේ ඒ වගේ අවස්ථාවකදී. ඒ හින්දා ඔබ ඉග්නෝර් කරලා ඉන්න එපා. එහෙම මොහොතකදී ඔබ අනිවාර්යෙන් හොස්පිටල් එකකට හරි ගිහලා එහෙම නැත්නම් ළඟම තියෙන සායනයකට ගිහිලා ඔබ අවශ්‍ය කරන ඩොක්ටර් කෙනෙක් මුණ ගැහිලා ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න. මොකද ඔබ දන්නවා ඔබ කොච්චර වේදනාවක් විඳිනවද මේ මයිග්‍රේන් කියන රෝගය සැදුනාම කියලා. කොහොම වුණත් මයිග්‍රේන් අද දිනේදී ඔබට හැදුණා නම් අද සිට දවස් 3-4ක් අනිවාර්යෙන් ඔබ රෙස්ට් එකේ සිටිය යුතුයි. නැතිනම් බොහොම අමාරු වෙනවා ඔබට මයිග්‍රේන් once you get ඒක ඔබේ ශරීරයෙන් අයින් කරන්න ඒක ටිකක් අමාරු වෙනවා. රෙස්ට් එක අත්‍යවශ්‍යයි. සහ සුවනින්ද කියන්නේ ඔබ පුළුවන් නම් බ්‍රයිට් ලයිට් ඒ කියන්නේ ඩේ ලයිට් එක ඒ වගේ ස්ට්‍රෝන් කෙමිකල් කියන්නේ සුවඳ විලවුම් වගේ දේවල් වලින් බොහෝ වෙලාවට ඔබ ඉග්නෝර් කරලා ඉන්න ඈත් කරලා ඉන්න. එතකොට තමයි ඔබට තව එය ලෙඩස් හොඳ කරගන්න එය පහසු වෙනවා. ඊට පස්සේ මම කිව්වා දැන් කොහොමද මේක ඇයිද හැදෙන්නේ සහ කොහොමද මේකෙන් අපි මිදිලා ඉන්නේ සහ කොයි අවස්ථාවකද අපි ඩොක්ටර් කෙනෙක්ව මුණ ගැහෙන්නේ කියලා. ඒ කියන්නේ නිතර හැදෙන මයිග්‍රේන් එකේදී ඔබ අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක් මුණ ගැසෙන්න ඕනේ. ඒ වගේම දරුණු විදිහට ඔබට වොමිටිං වෙනවා නම් වමනේ කරනවා නම් සහ දරුණු හිස රදෙත් එක්ක ඒ කියන්නේ බ්ලූ විෂන් ඒ කියන්නේ ඇස් දෙක බොඳ වෙලා පෙනීමේ දුර්වලතාවයක් එහෙම ඔබට දැනුණොත් ඔබ වහම වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුයි. ඉතින් එහෙමනම් අද දවසේ මේ වීඩියෝ සමග මම ඔබෙන් සමුගෙන යනවා. අමතක නොකර මට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න, ෂෙයා එකක් දෙන්න, කමෙන්ට් එකක් දෙන්න. ඔබේ උදව් මට බොහෝ වටිනවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම. ඔබ සියලු දෙනාම අමතක නොකර සුවෙන් සතුටින් සිටින්න. ස්තුතියි.